ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරෙන් ඔබ හැම කෙනෙක්වම පිළිගනු ලබනවා. දෙවියන් වහන්සේගේ වචනය ඔබට ආශිර්වාදයක් වඩ පිණිස අද දවසේ මම කතා කරන්නට සූදානම්ෙන් සිටිනවා. ශුද්ධ වූ බයිබලයේ තීතස් පළවන පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට 16 වෙනි පදය දක්වා යම්කිසි ආකාරයේ කාරණා කිහිපයක්. නමුත් මගේ දරුවනි මේ කොටස තුළ මේකේ පසුබිම සහ මේක පාවුල්තුමා මේ ටයිටස්ට එහෙම නැත්නම් තීතස්ට ලියන්න හේතුවක් තිබ්බා. ඉතින් මම ඒ හේතු කාරණා පසුබිම් පිළිබඳව ඔබට කතා කරලා පහදලා දෙන්නට යන්නේ නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. මේ පණිවිඩය බොහෝ ආකාරයෙන් අලුත් මනුෂ්‍යයන් අසනවා. බොහෝ මනුෂ්‍යයන්ට පසුබිම්වත් මේක ඇයිලේ උනේ මොකද්ද හේතුව කියන දේ ඔවුන්ට වැදගත් වෙන්නේ නැහැ. නමුත් මම මේ කරන සේවය බොහෝ වෙලාවට මේකේ තිබෙන එලිදරව්ව සහ මේකේ තිබෙන අදාළ කර ගැනීම මේකෙන් අපිට ගත යුතු දේ පිළිබඳව තමයි මම කතා කරන්නේ. ඉතින් එම නිසා මම අද දවසේ මේ කොටස තුල පාවුල්තුමා මේ ලිව්වා වූ ලිපිය තුල තිබෙන ගැඹුරු එලිදරව්ව අද දවසේ මම ඔබ ඉදිරිපිට තබන්නට යනවා. ඔබ ඒ දේ දකිමින් ඔබ නිවැරදි ආකාරයෙන් ඔබේ ජීවිතේ මාර්ගයේ මාවත ස්වාමීන් වහන්සේ තුල නිවැරදි ආකාරයෙන් සකසා ගනිමින් සුදාත්මයන්න් වහන්සේගේ උපකාරයත් කරුණාවත් රැගෙන ඉදිරියට ගමන් කරන්න මේ වචනය ඔබට ආශිර්වාදයක් වන පිණිස මම අද දවසේ මේ කොටස ඔබ සමග කතා කරන්නට යනවා. අපි බලුවොත් මේ කොටස ආරම්භ කරන්නේම බොරු ගුරුවරු කියන කාරණාව යටතේ. ඒකට හේතුව තමයි මේ ප්‍රදේශයේ ජීවත් වුණා මේකේ කියනවා මේ කිරිතය කියන මේ ප්‍රදේශයේ පාවුල්තුමා තීතස්ව නැවැත්තුවේ වැඩිමහල්ලන්ව පත් කරන්න. ඒකට හේතුව තමයි පාවුල්තුමාගේ සේවය පුළුල් වීමත් සමග පාවුල්තුමාට එම ස්ථානයන් වල වැඩිමහල්ලන්ව පත් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැතුව ඇති කාලයක් නැති නිසා අපිට ඒක හේතුවක් හැටියට සලකන්නට පුළුවන්. ඉතින් එම නිසා පාවුල්තුමා මේ තිමතිට වගේම මේ තීතස්ටත් යෞවනයෙක් වන තීතස්ටත් පාවුල්තුමා මේ ආකාරයෙන් කාර්යයක් දෙනවා, භාරයක් දෙනවා, වැඩක් දෙනවා. ඔබ ආදර්ශයක් වෙලා කතාවෙනුත් හැසිරීමෙනුත් හැම දෙයකින්ම ඔබ අනිත් මිනිස්සුන්ට ආදර්ශයක් වෙලා බොරු වූ වංචාකාර රැපටිලිකාර මිනිසයන්ගෙන් සබාව සෙනග ආරක්ෂා කරගන්න පිණිස ඒ ස්ථානවල වැඩිමහල්ලන් පත් කරන පිණිස. ඉතින් එවැනි ආකාරයේ පසුබිමක් වාතාවරණයක් තිබියදී ලිව්වා වූ ලිපියක් තමයි මේ කොටස. ඉතින් පාවුල්තුමා මේකේ සඳහන් කරලා තිබෙනවා තීතස් පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ඉඳලා අපි කියවගෙන යමු. මේකේ කියනවා මක්නිසාද මුරණ්ඩ වූ නිෂ්ඵල කතාකාරයෝ වූ රැවටිලිකාරයෝ වූ බොහෝ දෙනෙක් සිටිති. ප්‍රධාන කොට එසේව සිටින්නේ චර්මච්ඡේදිතයෝය. ඔවුන්ගේ කට පියවන්නට ඕනෑය. ඔහු නීච ලාභය නිසා යුතු නැති දේ උගන්වමින් මුළු පවුල් පෙරළති. මේ අධර්මිෂ්ඨකම එහෙම නැත්නම් මේ ව්‍යාජත්වය බොරුව ගෙනියන්නේ කවුද? චර්මච්ඡේදිතයෝ. ඉතින් මේ ආකාරයෙන් මේ චර්මච්ඡේදනය කළා වූ මේ පුද්ගලයන් ඕන් මොනවාද කරන්නේ? නීච ලාභය නිසා යුතු නැති දේ උගන්වමින් මුළු පවුල් පෙරළති. ඒ කියන්නේ යුතු නැති දේ කියන්නේ සාරවත් ඉගැන්වීම හරියාකාරයෙන් උගන්වන්නේ නැතුව සෙනගගේ බැටළුවන්ගේ තෙලට ලොමට මස්වලට විතරක් ඔවුන් ආශා වෙලා ඔවුන්ගේ පෞද්ගලික ස්වයන් යැපීම උදෙසා ඔවුන් වචනය භාවිතා කළා ඔවුන්ගේ ජීවිකාව යහපතින් පුරවා ගන්න. ඔවුන්ගේ උසස්කම ඔවුන්ගේ මහාන්තත්කම ප්‍රකාශ කරන්න ඔවුන් දේව වචනය වැරදියට ඔවුන් භාවිතා කළා. ඉතින් මේ ආකාරයෙන් ඔවුන් මේ පෞල් පෙරළති කියන කාරණාවට අපි ආවොත් ඇත්තටම ව්‍යාජ ගුරුවරයෙක් එහෙම නැත්නම් ව්‍යාජ බොරු ඉගන්වන කෙනෙක් හැටියට අපිට සලකන්න පුළුවන් යම්කිසි ආකාරයෙන් පවුලක් තුල තියෙන සම්බන්ධකම කඩනවා නම් ඒක මිදිනවා නම් එහෙම නැත්නම් භාර්යාවට පුරුෂයාට තනිවම උපදෙස් දෙනවා නම් භාර්යාවට කියන දේ පුරුෂයාට කියන්න එපා. පුරුෂයාට කියන දේ භාර්යාවට කියන්න එපා. මෙවැනි ආකාරයෙන් ભેදක සහගත කාරණා උගන්වමින් එතන පෞල් ප්‍රශ්න ඇති කරන පිණිස විවිධාකාර මුණගැසීම් හමුවීම් නිතර ආකාරයෙන් නිතර නිරන්තරයෙන් සිදු වෙනවා නම් එතන යම්කිසි ආකාරයේ ගැටුමක් ඇති වෙනවා. ඒ පවුල විවිධාකාරයේ ප්‍රශ්න සැක කිරීම වලට පාත්‍ර වෙනවා. ඉතින් ඒ නිසා
තමයි මෙතන පහදා දීලා තිබෙන්නේ. ඔවුන්ගේ කුමක්ද සිදුවීම, ඔවුන්ගේ ක්‍රියාකලාපය තමයි නීච ලාභය නිසා යුතු නැති දේවල් ඔවුන් උගන්වනවා. නීච ලාභය, ඒ කියන්නේ අයුතු ලාභයක් ඔවුන්ට ලබා ගන්න නිසා ඔවුන් හැම වෙලාවකම යුතු නැති දේවල්, අවශ්‍ය නැති දේවල්, දේව රාජ්‍යයට යන්නට සුදුසු වාතාවරණයක්. අපි දන්නවා අපි දරුවෙක්ව පන්තියකට එහෙම නැත්නම් වැදගත් ස්ථානයකට යවන්නට ප්‍රථමයෙන් ඔහුව ලස්සනට ඇඳලා කරලා ලෑස්ති කරවලා ඔවුන්ව පිරිසිදු කරලා ඒ යුතු තැනට යවන්න ඕන පිළිවෙලට අපි ඇඳලා කරලා යවනවා. අපි මේ ස්වර්ගයට එහෙම නැත්නම් මේ සදාකාලික රාජ්‍යයට පාලකයෙක්ගේ වගකීම එහෙම නැත්නම් වැඩිමහල්ලෙක්ගේ වගකීම තමයි තම දරුවන්ව බැටළුවන්ව දේව රාජ්‍යයට ඔබින ලෙස ඔවුන් සූදානම් කිරීම. ඔවුන්ගේ ජීවිතේ පිටස්තරය ඇතුළාන්තය නිවැරදි ආකාරයෙන් සැකසීම. අපේ ලාභය උදෙසා, අපේ ජීවිතේ අපේ ආශිර්වාද උදෙසා අපි වැරදි දිශාවක් මනුෂ්‍යයන්ට පෙන්වා දෙමින් ඔවුන්ව ආශිර්වාදයේ කියමින් ඔවුන්ව ආත්මිකව අපි නිවැරදි ආකාරයෙන් කප්පාදු නොකර ඔවුන්ව වරදක් හැටියට පෙන්වා නොදී සත්‍යයක් හැටියට පෙන්වා නොදී සත්‍ය වහලා මේක කිව්වොත් මේ මනුෂ්‍යයාගේ හිත රිදෙයි, මේක කිව්වොත් අදින් පස්සේ සභාවට එන්නේ නැති වෙයි, මේක කිව්වොත් අපිට ලැබෙන ආශිර්වාදය නැති වෙයි කියන කාරණාව මත ඒ ආකාරයෙන් ඔබ යම්කිසි වරප්‍රසාදයක් ලබනවා නම් ඒක ඇවිල්ලා නීච ලාභයක් බව මතක තියාගන්න. ඉතින් ඒ නිසා ඒ ආකාරයෙන් විවිධ පෞල් ප්‍රශ්න, විවිධාකාරී ගැටලු, විවිධාකාරී ප්‍රශ්න බෝ වෙන්නට පටන් ගන්නවා. ඉතින් හැම දෙයකම හොඳයි කමක් නැහැ, හොඳයි කියලා ඔබ ජීවත් වුණොත්, ඔබ හිටියොත් එතන යම්කිසි ආකාරයෙන් ගැටුම් හට ගන්නට සැලැස්වෙනවා. පවුලක් අතර තිබෙන සම්බන්ධතාවය දෙදෙනා, ඒ කියන්නේ ස්ත්‍රිය සහ පුරුෂයා පමණයි. ස්ත්‍රිය සහ පුරුෂයා අතර පමණයි ඒ ආදර සම්බන්ධතාවයේ තිබෙන්න අවශ්‍ය. ඒකට යම්කිසි ආකාරයෙන් තුන්වෙනි පාර්ශ්වයක් ඇතුළත් වුණොත්, ඒකටත් ඔබ හොඳයි කිව්වොත් එතන තිබෙන්නේ පෞල් කැළඹීමක්, පෞල් පෙරලීමක්, යම්කිසි ආකාරයේ ගැටුමක්. ඒ නිසා මේ 12 වෙනි පදයේ කියනවා ක්‍රීත්වරු නිතරම බොරුකාරයෝය, නපුරු මූර්ඛයෝය, කම්මැලි කෑදරයෝයයි ඔවුන්ගෙන් එක්කෙනෙකු ඔවුන්ගේම ප්‍රොපේත කෙනෙක් කියා තිබේ. ඉතින් මේ කාරණය, මේ සාක්ෂිය සැබෑය. මේ කාරණය නිසා ඔවුන් යුදෙව්වන්ගේ ප්‍රබන්ධ සැබෑ කමින් අහක්ව යන මනුෂ්‍යයන්ගේ ආඥාද නොසලකා ඇදහිල්ලෙහි හරි ලෙස සිටින පිණිස ඔවුන්ට තදින් තරවටු කරපන්න. පාවුල්තුමා තීතස්ට පැහැදිලිව මේ ලිපියේ කියනවා මේ යුදෙව්වරුන්ගේ ප්‍රබන්ධ, එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ වචනේ ලියවිල්ලේ සත්‍යතාවය තුල, ඇදහිල්ල තුල ඔවුන්ට හරි ලෙස සිටින පිණිස ඔවුන්ට තරවටු කරන්න. මේ කාරණේ අපි වැරදි විදිහට තේරුම් ගන්න හොඳ නැහැ. අපි මේක සුදුසු මනුෂ්‍යයන් සිටිනවා. සමහර වෙලාවට හිතුවක්කාර, නපුරු, කෑදර, කම්මැලි සෙනග සිටිනවා නම් අපි ඔවුන්ට වචනේ තිබෙන සත්‍යතාවය නිවැරදි ආකාරයෙන් තරවටුවක්, ශාරීරික පහර දීමක් නෙවෙයි, ඔවුන්ට වචනේ තිබෙන සත්‍යතාවය වැරදි දෙයට නිශ්චිතව වැරදි කියලා කියන්න. ඉතින් ඒ නිසා ඔබ නිවැරදි දේ නිවැරදි ආකාරයෙන්, වරදට වරද බව, සත්‍ය ආකාරයෙන් ඔබ පෙන්වා දිය යුතුයි. ඒ නිසා කිසිම ආකාරයකින් වැරදි මාර්ගයක්, වැරදි දිශාවක්, වැරදි ඉගැන්වීමක් ඔබ අලුතෙන් ඇතුල් නොකොට සත්‍යතාවය පමණක් ඔබ එළිදරව් කර පහදා දෙන්නට අවශ්‍යයි. ඉතින් මේ හේතුව නිසා තමයි පාවුල්තුමා කියන්නේ පවිත්‍ර අයට සියලු දේම පවිත්‍රය. ඒගොල්ලෝ විවාහයකට ගියත්, ඒගොල්ලෝ කෑම කෑවත්, බිව්වත්, මොන කෑමක් කෑවත්, මොන දේ කළත් ඒගොල්ලන්ට පවිත්‍රයි. හැමදේම හොඳයි. ඒගොල්ලෝ දකින දැක්මට ඒගොල්ලන්ට හැම දෙයක්ම හොඳයි. නමුත් කිලිටු වූ නොහැදිලිකාර වූ අයට කිසිවක් පවිත්‍ර නැත. ඔවුන්ගේ සිතත්, ඔවුන්ගේ සිහියත්, හෘද සාක්ෂියත් කිලිටුව තිබේ. ඉතින් මේ නොහැදිලිකාර මනුෂ්‍යයන්ගේ සිහියත්, ඔවුන්ගේ ක්‍රියාවත්, ඔවුන්ගේ සිතුවිලිත්, ඔවුන්ගේ හෘද සාක්ෂියත් කිලිටුව තිබෙන බව පාවුල්තුමා පෙන්වා දෙනවා. ඉතින් මේ කිලිටි අපවිත්‍ර නොහැදිලිකාර මනුෂ්‍යයන්ව පාවුල්තුමා පෙන්වා දෙනවා ඔවුන්ගේ හෘද සාක්ෂියත්, සිහියත් කිලිටුව තිබෙනවා කියලා. ඔබ දන්නවද ඔබේ හෘද සාක්ෂිය
කිලුටු වෙලා නම්, ඔබේ හෘද සාක්ෂිය අපවිත්‍ර වෙලා නම් දෙවියන් වහන්සේව ඔබට අත්දකින්න බෑ. දෙවියන් වහන්සේ කතා කරන දේවල් ඔබට ඇහෙන්නේ නැති වෙයි. ඔබ තේරුම් ගන්න එතකොට ඔබගේ හෘද සාක්ෂිය කිලුටු වෙලා තියෙන්නේ. ඔබේ සිතුවිලි අපවිත්‍ර වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට මේ සුද්ධ වචනය එහෙම නැත්නම් දෙවියන් වහන්සේ විසින් තෝරා තිබෙන දේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිළිබඳව ඔබට හැඟීමක් දැනීමක් නැති වෙන්නට යනවා. ඔබ තේරුම් ගන්න ඔබට මේ පිළිබඳව හැඟීමක් නැත්නම් ඔබට මේ පිළිබඳව දැනීමක් නැත්නම් ඔබ කිලුටු වෙලා ඉන්නේ. ඔබේ හෘද සාක්ෂියත් ඔබේ සිහියත් අපවිත්‍ර වෙලා තියෙන්නේ. ඉතින් මොනවද කියන්නේ පාවුල්තුමා? ඔහු 16 වෙනි පදේ ඔහු දෙවියන් වහන්සේ දැනගෙන සිටින බව කියති. ඒගොල්ලෝ කියනවා දෙවියන් වහන්සේව අපි දන්නවා. දෙවියන් වහන්සේ ගැන අපි හොඳට දන්නවා. උන්වහන්සේ අපිට කිව්වා පළදරන්න, මිදිවැලත් එක්ක හොඳට සම්බන්ධතාවය පවත්වන්න. උන්වහන්සේ යහපත් බැටළු එඬේරා. උන්වහන්සේ තමයි ජීවනය. උන්වහන්සේ ජීවනය අධික ලෙස උන්වහන්සේ මේ ජීවනය පොඩ්ඩක් නෙමෙයි. ඒක අධික ලෙස දෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඔව් යේසුස් වහන්සේ ස්වර්ගයෙන් රාත්‍රී එනවා කියනවා. යේසුස් වහන්සේ හොඳයි. උන්වහන්සේ තමයි ජීවනය. අපිට තියෙනවලු පටු මාර්ගයක්, පළල් මාර්ගයක්. මේවා ගැන ඒගොල්ලෝ හොඳට දන්නවා. ඒගොල්ලෝ දන්නවා. ඔව් ඒගොල්ලන්ගේ කතාවෙන් ඒගොල්ලෝ කියනවා යේසුස් වහන්සේ මෙහෙමයි අර එහෙමයි මෙහෙම කියලා තියෙනවා. නමුත් ඔහු පිළිකුල්ව අකීකරුව සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් ඔවුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව නාඳුනන බව ප්‍රකාශ කරති. පාවුල්තුමා කියනවා කතාවෙන් ඒගොල්ලෝ උන්වහන්සේව දන්න බව ඒගොල්ලෝ කියනවා. හැබැයි ඔවුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව නාඳුනන බව ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා. ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි අද දවස තුල මේ පණිවිඩය තුල ඔබත් මෙවැනි ආකාරයෙන් ඔබේ කතාවෙන් පමණක්ද යේසුස් වහන්සේව ඔබ දන්නේ? ඔබ දන්නවද? ක්‍රියාවෙන් තමයි දේවල් ප්‍රකාශ වෙන්න යන්නේ. අපේ ඇතුලේ තියෙන දේ පිටතින් ප්‍රකාශ වෙන්න යනවා. අපේ ඇතුලේ තියෙන දේ සත්‍ය ක්‍රියාවෙන් මේක පිළිබිඹු වෙන්න යනවා. ඉතින් මේ නිසා ඔබ තේරුම් ගන්න. ඔබ කතා කරන දේ තුල ඔබ ජීවත් වෙනවද? ඔබ ඒක ක්‍රියාත්මක කරනවද? ඒ ක්‍රියාව තමයි අන්මනුෂ්‍යයන්ට බලපෑමක් වෙන්න යන්නේ. ඔබ පල්ලි ගියත්, ඔබ මොන දේ කරත්, ඔබ බයිබල් කියවුවත්, මොන දැනුම ඔබට තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. ඔබේ ක්‍රියාවෙන් මේක ප්‍රකාශ වෙන්නේ නැත්නම් එකම මිම්මක් හැටියට අපිට සලකන්න පුළුවන් ක්‍රියාව. ඒ ක්‍රියාව සියලු මිනිස්සු දකින්න යනවා. ඔබට පොද්ද ඇති බැරි නම් ඔබට දේවල් නැති වෙනකොට, ඔබට දේවල් ගිලිහී යනකොට, ඔබේ වාතාවරණයන් වෙනස් වෙනකොට ඔබේ ක්‍රියාව තුලින් ප්‍රකාශ වෙන්න යනවා ස්වාමින් වහන්සේ තුල පවතින කෙනෙක්ද කියලා ඔබ. ඔබේ ජීවිතය ඔබ යේසුස් වහන්සේ දෙසා කැප කරපු කෙනෙක් හැටියට ඔබ ඇත්තටම සිටින කෙනෙක්ද කියලා එළිදරව් වෙන්නට යනවා. අපි දන්නවා යූදස් යේසුස් වහන්සේව පාවා දෙනකොට යේසුස් වහන්සේ සමග ඔහු සිටියා. යේසුස් වහන්සේ ආගිය තැන්වල ඔහු ගියා. යේසුස් වහන්සේත් එක්ක එකට කෑවා බිව්වා. නමුත් යූදස් කාසි 30කට ෂෙකෙල් 30කට රිදී කාසි 30කට යේසුස් වහන්සේව යූදස් පාවලා දුන්නා. යූදස්ගේ ඇතුළේ තිබ්බ දේ ඒක ප්‍රකාශ වුණා ක්‍රියාවෙන්. ඇත්තටම ඔහු යේසුස් වහන්සේ සමග සිටියට, පිටතින් යේසුස් වහන්සේ සමග සිටියට ඔහුගේ අතුලාන්තේ ඔහු මුදල්, ධනය, වාසිය, තමන්ගේ ලෞකිකත්වයේ ආශාවන් සමග තමයි ඔහු වෙලිලා තිබ්බේ. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ ස්වාමිවරුන් දෙදෙනෙක්ට අපිට සේවය කරන්නට බෑ කියලා. ඒ නිසා අද දවසේ තේරුම් ගන්න ඔබ යේසුස් වහන්සේ තුල නිවැරදි ආකාරයෙන් ඔබ ගමන් කරන කෙනෙක් නම්, ඔබ අභිමුඛයක් ඔබට නැත්නම් ඔබට දෙවියන් වහන්සේව හැඟෙන්නේ නැති වෙයි. ඔබ මතක තබා ගන්න, ඔබට නිවැරදි අභිමුඛයක් නැත්නම් ඔබට රඟපාන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ බයිබලයයි යේසුස් වහන්සේවයි සුභාරංචියයි ඉස්සරහට දාගෙන ඔබට අර නීච ලාභයට ඔබට යන්නට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මනුෂ්‍යයන් ඉදිරියේ ඔබට යැපෙන්නට සිද්ධ වෙනවා. ඔබ මතක තියාගන්න, ඔබේ හෘද සාක්ෂිය කිලිටි වෙලා තියෙනවා නම්, ඒ වගේම තමයි ඔබගේ සිහිය අපවිත්‍ර වෙලා තිබෙනවා නම්, ඔබට දෙවියන් වහන්සේගේ හඬ නිවැරදි ආකාරයෙන් ඇසෙන්නේ නැති වෙන්න යනවා. එතකොට තමයි අර නීච ලාභයට ඔබ නොදැනුවත් කමින්ම වැටෙන්නේ. එතකොට තමයි ඔබ මිනිසයන්ගෙන් යැපෙන්න බලාපොරොත්තු වෙන්නේ. බයිබලයයි යේසුස් වහන්සේවයි සුභාරංචියයි ඉස්සරහා තියාගෙන
ඔබ හොඳට පිටිපස්සේ රඟපානවා. මතක තබා ගන්න දවසක් තියෙනවා විනිශ්චය දවසක්. එදාට මේ හැම දෙයක්ම එකින් එක කතා කරන්නට යනවා. එදාට තිබෙන විපාකයට ඔබට මෝන දෙන්නට ඇත්තටම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේගේ වචනය අපි අසන්නාseම යේසුස් වහන්සේව අපි අදාහගත්තාseම අපේ ජීවිතේ ක්‍රියාවෙන් මේ දේවල් ප්‍රකාශ වෙන්නට යනවා. ඉතින් ඒ නිසා ඒ වෙන් කර ගැනීම අපි නිවැරදි ආකාරයෙන් කරගත යුතුයි. අපි දන්නවා කිරි සහ මී පැණි එකට දාලා ඒක තිබ්බොත් අපිට ඒ උඩ තියෙන ස්ථාවරයෙන් පැණි ටික අපිට අයින් කරන්න පුළුවන්. කිරිට වෙන් කරන්න පුළුවන්. හැබැයි කිරි සහ පැණි එකට දාලා කලවම් කරනකොට ඒ දේවල් එකට මුසු කරනකොට කවදාවත් ඒ එකට මුසු කරපු දේ වෙන් කරන්න බෑ. ඉතින් එම නිසා ඔබ සහ දෙවියන් වහන්සේ අතර තිබෙන සම්බන්ධතාවය සමග ඔබ හරියාකාරව මුසු වෙන්න. එවිට ඔබ ඉදිරියට පැමිණෙන බාධාවන් ආශාවන් මේ කිසිවකින් ඔබව ස්වාමීන් වහන්සේගෙන් වෙන් කරන්න බැරි බව මතක තබා ගන්න. ඉතින් දෙවියන් වහන්සේගේ හඬ ඇසෙන පිණිස ඔබේ හෘදය, ඔබේ සිහිය, ඔබේ මනස දෙවියන් වහන්සේ ඉදිරියේ හරියාකාරව අභිමුඛයක් තුල පවත්වා ගන්න. එවිට දෙවියන් වහන්සේගේ හඬ ඔබට ඇසෙනකොට ඔබේ ජීවනයේ මිහිර අර්ථයේ ජීවනය ඔබ කෙරෙහි පැමිණෙනවා. ඉදිරියට දුවන්න ඕන දැක්ම දෙවියන් වහන්සේ ශක්තිය උන්වහන්සේ ඔබට දෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේගේ වචනය ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදයක්ම වේවා. ජෙසුස්